සුබ දවසක් වේවා ළමයි සියලු දෙනාට. අද අපි කතා කරන්න යන්නේ 9 ශ්‍රේණියේ පළවෙනි වාර විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රයක්. මේකේ එක කොටස අපි සාකච්ඡා කරන්න යන්නේ. අපි පළවෙනි ප්‍රශ්නෙට යමු. පළවෙනි ප්‍රශ්නේදී අපිට කියනවා 14 17 20 මෙම සංඛ්‍යා රටාවේ ඊළඟ පද දෙක ලියන්න කියලා. අපි එතකොට බලන්න ඕනේ මේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය. පොදු අන්තරය කියලා කියන්නේ පද දෙකක් අතර වෙනස. ඒ කියන්නේ දෙවන පදය අඩු කිරීම පළමු පදය කියලා අපිට ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට 17 අඩු කිරීම 14 මේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය අපිට එනවා 3ක් කියලා. ඒ කියන්නේ මේක ඊළඟ පදයේ හැදෙන හැම පදයක්ම 3ක් එකතු වෙලා තමයි හැදෙන්නේ. එහෙනම් අපිට ඊළඟ පදය ගන්න පුළුවන් 20ට 3ක් එකතු කරාම 23. 23ට 3ක් එකතු කරාම 26 කියලා අපිට ඊළඟ පදය ගන්න පුළුවන්. 26. ඊළඟට දෙවෙනි ප්‍රශ්නෙට ගියහම දෙවෙනි ප්‍රශ්නේ අපිට තියෙන්නේ ද්විමේය සංඛ්‍යා ආශ්‍රිත ගැටලුවක්. ඒකෙදි මේ පද දෙක එකතු කිරීමක් විදිහට ලියාගත්තා නම් අපිට ලේසියි. ඒතර පළමු සංඛ්‍යාව තියෙන්නේ 1.11 අනිත් සංඛ්‍යාව තියෙන්නේ 1.1 මේක එකතු කරන්නයි තියෙන්නේ. ද්විමේය සංඛ්‍යාවදී තමයි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. බිංදුව එකතු වුණොතින් එහෙම පිළිතුර එන්නේ බිංදුවයි. එක බිංදුව එකතු වුණොතින් එහෙම පිළිතුර එන්නේ 1යි. එකේවා දෙකක් එකතු වුණොතින් එහෙම පිළිතුර එන්නේ 0යි 1යි. එකේවා තුනක් එකතු වුණොතින් එහෙම පිළිතුර එන්නේ 1යි 1යි. ඔය දේ මතක තියාගෙන අපි මේ ගාන හදන්නම්. පළවෙනියෙන් බලන්න මෙතන පළවෙනි එකේදී 1යි 1යි එකතු වෙනවා. එතකොට 1යි 1යි එකතු වෙනවා නම් උත්තර එන්න ඕන 0යි 1යි. ඒන එක අපි මෙතනට දාන්න උඩට. එතකොට නැවතත් මෙතන 1.0යි 0යි මේ 1.0යි 1යි මේ උඩ තියෙන එකත් එක එකතු වෙනම 1යි 1යි 0යි 1 බවට පත් වෙනවා. ආයි නැවත තියෙන 1.0යි 1යි එකේව දෙකක් එකතු වෙන්නේ 1.0යි 1යි 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 0යි 1යි. ආයි එකක් මෙතනට එනවා 1යි 1යි නැවතත් අපිට උත්තරේ 0යි 1 බවට පත් වෙනවා. එහෙනම් උත්තරේ බවට පත් වෙන්නේ 1.4යි. තුන්වෙනි ප්‍රශ්නේ අපිට භාග වලින් ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපිට තියෙනවා 28න් 9 එකතු කිරීම 14න් 3 භාගයක් එකතු වෙන්න නම් මේකේ හරය සමාන වෙන්න ඕන. එක හරයක් 28 අනෙක් හරය 14. එහෙනම් මේ 14 තියෙන හරය 28 කරගන්න මම මේක වැඩි කරනවා මේ පැත්ත දෙකෙන්. දෙකෙන් වැඩි කරාම හරයයි 9යි මේ පැත්ත අපිට එනවා 28න් 9 එකතු කිරීම 14 දෙකෙන් වැඩි වෙනවා 28යි. 28න් 9 එකතු කිරීම මෙතන 28න් 6 28න් 6 තුන් වරක් දෙක මෙතන 28න් 6 පිළිතුර අපිට එනවා 28න් 15 28න් 15 නැවතත් කියනවා ළමයි මේ 28න් 9 මෙයා තමයි මෙතනට ගත්තේ මෙයා මෙතනට ගත්තා ඊළඟට 14 ගුණ කිරීම 2 මෙතන 28යි තුන් වරක් දෙක 6යි ඊට පස්සේ මෙතන 9යි 6යි එකතු වෙලා ලවය අපිට හැදෙනවා 15යි පොදු හරය 28යි 28න් 15 විදිහට අපිට උත්තරේ ගන්න පුළුවන්. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේදී අපිට තියෙන වෘත්ත පත්‍ර ආශ්‍රිත ගැටලුවක්. මේ ගැටලුවේදී ළමයි අපි තේරුම් ගන්න ඕන දේ තමයි වෘත්තයයි පත්‍රයයි තියෙන එකත් එක්ක සම්බන්ධතාවයක් ඇති වෙනවා. එතකොට මෙතන වෘත්තය එක වෙලා පත්‍රයේ පැත්තේ එක තිබ්බොත් මෙතන අදහස තමයි 11 කියන එක. එතකොට මෙතන 1යි 7යි තිබ්බොත් එතන අදහස 17 කියන. එතකොට අපෙන් අහන්නේ මේකේ තියෙන කුඩාම අගය එහෙනම් 11 විශාලම අගය 3යි 8යි 30ට තමයි මේකේන විශාලම අගය. මේ විදිහට තමයි වෘත්ත පත්‍රයක අගයන් නිරූපණය වෙන්නේ. එතකොට ඒ අනුව විශාලම අගය 38 බවට පත් වෙනවා කුඩාම අගය 11 බවට පත් වෙනවා. අපි පස්වෙනි ප්‍රශ්නෙට ගියහම ළමයි පස්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. එතකොට අපි දන්නවා සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ වල අයික්‍ය 180යි එහෙනම් අපිට ලියත හැකියි.
65 ධන x ධන 40 එකතුව අංශක 180යි. එතකොට අපිට එනවා මෙතන 65යි 40යි එකතු වුනහම 105යි. 105 ධන x වල අයික්‍ය අංශක 180යි. එහෙනම් අපි x හොයාගන්න 180ෙන් අඩු කරන්න ඕන මේ 105. එතකොට අපිට උත්තරේ එනවා 180ෙන් 105ක් අඩු වුනහම පිළිතුර 75ක් වෙනවා. පිළිතුර 75ක් වෙන x සමානයි අංශක 75. x සමානයි අංශක 75. ඊළඟට ළමයි අපි 6 වෙනි ප්‍රශ්නෙට යන් 6 වෙනි ප්‍රශ්නේ කියනවා රුපියල් 8 බැගින් මිලදීගත් පැන්සල් 50ක් එකක් රුපියල් 12 බැගින් විකුණු වෙළෙන්දෙකු ලැබූ මුළු ලාභය සොයන්න කියලා. එහෙනම් අපි බලමු පැන්සලකින් ලැබෙන ලාභය. පැන්සල් එකකින් ලැබෙන ලාභය. අපිට පුළුවන් විකුණන ගාන විකුණන මුදල රුපියල් 12යි මිලදීගත් ගාන රුපියල් 8යි මේක අඩු කරාම අපිට එනවා උත්තරේ පැන්සලකින් රුපියල් 4ක ලාභයක් මේ වෙලෙන්දට ලැබෙනවා කියලා. ඒතර මේ වෙලෙන්ද පැන්සල් 50ක් විකුණනවා. එහෙනම් අපිට පුළුවන් පැන්සල් 50කින් ලැබෙන ලාභය බලන්න. 50කින් ලැබෙන ලාභය. පැන්සල් 50කින් ලැබෙන ලාභය එක පැන්සලකින් රුපියල් 4යි. ඒ වගේ පැන්සල් 50ක් බලන්න 50න් වැඩි කරන්න ඕන. අපිට එන උත්තරේ 4 වරක් 50. මෙතන බලන්නම මෙතන අග බිඳුව තියෙනවා. ඒක ලියාගන්න එහෙම 4 වරක් 5 20යි. රුපියල් 200ක ලාභයක් ලැබෙනවා. රුපියල් 200ක ලාභයක් ලැබෙනවා. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේදී අපිට කියනවා ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය වීජීය ප්‍රකාශනයකින් දක්වන්න කියලා. ඒතකොට අපි දන්නවා පරිමිතිය සමානයි දිගයි පළලයි එකතු කරලා දෙකෙන් වැඩි කරා නම් හරි. දිග එකතු කිරීම පළල මොකද ඒ වගේ ප්‍රතිපදාව දෙකක් තියෙන නිසා අපි මේක දෙකෙන් වැඩි කරනවා. එතකොට ළමයි දෙක වරහන් ඇතුලේ මෙතන එනවා x ධන 3 ධන x ධන 2. එතකොට මෙතන x එකතු වුනහම 2x 3යි 2යි එකතු වුනහම 5යි. මේ දෙන්නයි නැවත වෙනම මේ එළියේ ඉන්න දෙකත් එක්ක වැඩි වෙනවා. මේ ආකාරයට වෙනම. එතකොට අපිට ගන්න පුළුවන් දෙවරක් 2x 4x කියලා ගන්න පුළුවන්. 4x දෙවරක් 5 10යි කියලා ගන්න පුළුවන්. වෙනම වැඩි වෙනවා. දෙකෙන් එළියේ ඉන්න මේ දෙකෙන් වෙනම වැඩි වෙනවා. එහෙම නැත්නම් ඔයාට මේ ටික වෙනම 4 පාරකට ලියලා එකතු කරලා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ x ධන 3 එකතු කිරීම x ධන 3 x ධන 2 එකතු කිරීම x ධන 2 කියලා මේක පොලිමට ලියලා එහෙම උත්තරේ ගන්නත් පුළුවන්. ඒත් එන්නේ මේ උත්තරේම තමයි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේදී අපිට කියනවා 7 3 11 4 12 යන සංඛ්‍යා සමූහයේ මධ්‍යස්ථය හොයන්න කියලා. හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි ළමයි මධ්‍යස්ථය හොයද්දී අනිවාර්යයෙන්ම මේ සංඛ්‍යා සමූහය ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට හදන් ඉන්න ඕනේ. ඒතකොට දැන් මේක තියෙන්නේ ආරෝහණවත් අවරෝහණවත් පිළිවෙලකට නෙමෙයි මේක අපිළිවෙලකට තියෙන්නේ. ඒතකොට අපි මේක ආරෝහණ පිළිවෙලට හැදුවොත් මේකේ කුඩාම සංඛ්‍යාව 3 ඊළඟට 4 ඊළඟට 7 ඊළඟට 11 ඊළඟට 12. ඔන්න පළවෙනි දේ. මේක ආරෝහණ පිළිවෙලට හදා ගන්න ඕන. හදාගෙන මේකේ මැද පිහිටන සංඛ්‍යාව හොයන්න ඕන. එතකොට මැද පිහිටන සංඛ්‍යාව හොයන්න නම් ඔයා දෙපැත්ත ඉඳන් කපන් එන්න මේ 3ට 12 කැපුවා. 4ට 11 කැපුවා. එහෙනම් මැද අන්තිමට අපිට ඉතිරුනේ 7. එහෙනම් මේ සංඛ්‍යා සමූහයේ මධ්‍යස්ථය අපිට ගන්න පුළුවන් 7 කියලා. අපිට පුළුවන් මධ්‍යස්ථය සමානයි 7 කියලා උත්තරේ ලියනවා. එතකොට ළමයි දැන් හිතන්න මැද සංඛ්‍යා දෙකක් ඉතිරුණා කියලා. ඒ වෙලාවට ඔයා කරන්න ඕන
ඒ සංඛ්‍යා දෙක එකට එකතු කරලා දෙකෙන් බෙදන්න. දෙකෙන් බෙදලා උත්තරේ ලියනවා. හරි. මැදට සංඛ්‍යා දෙකක් එකතු වුණොත් ඒ සංඛ්‍යා දෙක එකට එකතු කරලා දෙකෙන් බෙදුවා. ඒ විදිහට මධ්‍යස්ථය ගන්න පුළුවන්. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ගැටලුවේදී අපිට කියනවා a වරහන් x ධන 3 ධන bx ධන 3යි b ප්‍රකාශනයේ සාධක වෙන් කරන්න. මේ වගේ ගැටලුවකදී එකක සාධක ඉවත් කරලා තියෙන්නේ x ධන 3. එහෙනම් අපි එහා පැත්තේ පොදු සාධකේ වාට පේන්න ඕන b ඉන්නවා. b ධන b එළියට ගත්තාම අපිට වරහන් ඇතුලේ හැදෙනවා x ධන 3. එහෙනම් එළියට ගත්ත සාධක දෙක එක වරහනක ලියන්න. ඒ කියන්නේ a ධන b එක වරහනක ලිව්වා. a ධන b එක වරහනක ලිව්වා. x ධන 3 දෙන්න වෙනුවෙන් එක වරහනක් ලියුවා. මේ විදිහට අපිට සාධක වෙන් කරලා ලියන්න පුළුවන්. ඊළඟට 10 වෙනි ප්‍රශ්නෙට ගියහම අපිට කියනවා p සමානයි 1 සිට 10 තෙක් ඔත්තේ සංඛ්‍යා කුලකයේ වෙන් රූපයක දක්වන්න. ඉස්සෙල්ලාම අපි මේකේ අවයව ටික අරගෙන ඉමු. අවයව ටික අපිට එනවා 1 සිට 10 තෙක් කිව්වහම 1 සිට 10 1 සිට කිව්වහම එකත් අයිති. එතකොට අපි 10ත් අයිති වෙන. එතකොට ඔත්තේ සංඛ්‍යානේ 1 10 ඔත්තේ සංඛ්‍යාවක් නොවන හින්දා 10 අයින් වෙන්න ඕන. 1 3 5 7 9 ඔය ටික තමයි මේ ඔත්තේ සංඛ්‍යා යටතට ගන්නේ. හැබැයි මේක අපිට කියන්නේ වෙන් රූපයක් මගින් දක්වන්න කියලා. එහෙනම් ඔයා මෙතන වෘතයක් ඇඳලා මේ අපි හොයාගත්ත අවයව ටික, ඒ කියන්නේ 1 3 5 7 9 මේක ඇතුලේ ලියලා ඊතලයක් ගහලා මෙයා p කියලා පෙන්වන්න ඕන. සම්පූර්ණයෙන් මෙහෙම කරොත් තමයි ඔයාට මේ ලකුණු දෙක මේ ගැටලුව වෙනුවෙන් හම්බ වෙන්නේ. එතකොට ළමයි ඔයාට මේ ගණන් හදන් යද්දි ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ ඔයාට මේක තේරුණා නම් මේ දක්වා කරපු ගණන් ටික ලයික් එකක් දාන්න. මේ කමෙන්ට් එකක් දාන්න. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මෙතන අපිට කියනවා x අගය සොයන්න කියලා. එතකොට ළමයි මෙතන තියෙන්නේ ලක්ෂයක් වටා පිහිටි කෝණවල ඓක්‍ය. ඒ කියන්නේ ලක්ෂයක් වටා පිහිටි මේ ලක්ෂය වටා තියෙන මේ කෝණ සියල්ලේම ඓක්‍ය 360යි. මෙතන කොටුවෙන් කියන්නේ අංශක 90. එහෙනම් අපිට ලියත හැකි 150 ධන අංශක 90 ධන අංශක 80 ධන x මේ කෝණ හතරෙම එකතුව අංශක 360ක් වෙන්න ඕන. කෝණ හතරෙම එකතුව අංශක 360ක් වෙන්න ඕන. එතකොට මෙතන 90යි 80යි එකතු වුණාම අපිට එනවා 170යි 170යි 150යි අපිට එකතු කරගන්න තියෙන්නේ 170යි 150යි එකතු වුණාම මෙතන අපිට එනවා 12යි 320යි. එහෙනම් 320 ධන x සමානයි 360යි. එහෙනම් අපි x හොයාගන්න කරන්න ඕන ළමයි. දෙපැත්තෙන්ම 320 ගානේ අඩු කරන්න ඕන. 360 අඩු කිරීම 320 අපිට එනවා x සමානයි අංශක 40යි. x සමානයි අංශක 40යි. අපි යමු ඊළඟ ගැටලුවට. ඊළඟ ගැටලුවේදී අපිට කියන්නේ 47 දෙකේ පාදයේ ද්විමය සංඛ්‍යාවක් ලෙස දක්වන්න කියලා. ඒ කියන්නේ ඔයා කරන්න ඕන 47 දෙකේ පාදයෙන් බෙදන් ඉන්න ඕන. එතකොට 47 දෙකෙන් බෙදුවාම 47 දෙකෙන් බෙදෙන්නේ 46 දෙකෙන් බෙදෙන්නේ. එතකොට 23යි ඉතිරි 1යි. ඊළඟට නැවතත් අපිට බෙදන්න තියෙන්නේ 23. 23 දෙකෙන් බෙදෙන්නේ 22 බෙදෙන්නේ 22 බෙදුනහම දෙකෙන් 11යි ඉතිරි 1යි. ආයි දෙකෙන්ම බෙදන් යන්න ඕන. එතකොට 11 දෙකෙන් බෙදෙන්නේ 10 බෙදෙන්නේ 10 දෙකෙන් බෙදුනහම 5යි ඉතිරි 1යි. ඊළඟට 5 දෙකෙන් බෙදුවහම 5 බෙදෙන්නේ 4 බෙදෙන්නේ 4 දෙකෙන් බෙදුනහම 2යි ඉතිරි 1යි. ඊළඟට 2 දෙකෙන් බෙදුනහම අපිට උත්තරේ එනවා 1යි ඉතිරි 0යි. ඊට පස්සේ අපිට ආයෙ වෙන නම් මේ එකෙන් එක බෙදන්නත් පුළුවන්, නොබෙද උත්තරය ගන්නත් පුළුවන්. එතකොට ගත්තොත් එහෙම 1.1 1 1 1 1
1 දක්වා බෙදුවා නම් ඇති ළමයි. නැත්නම් ඔයාට ඕන නම් මේ 1 2කින් බෙදුවාම කීයක්වත් නැහැ, බිංදුවයි. ඉතිරි 1යි. 2ට නෑ, බිංදුවයි. ඉතිරි 1යි කියලා ගන්න පුළුවන්. ඔය විදිහට ගාන හැදෙන්න ඕන. අපි ඊළඟ ප්‍රශ්නෙට යන්. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ x විශාලයි ඍණ 2 අසමානතාවයේ දී ඇති සංඛ්‍යා රේඛාව මත ලකුණු කරන්න කියලා. එතකොට මෙතන විශාලයි කියලා විතරනේ කියන්නේ. එහෙනම් ඔයා ගිහින් ඍණ 2 ගාව මෙහෙම රවුමක් ඇඳලා පාට කරන්නේ. විශාලයි සමානයි මෙන්න මෙහෙම කිව්වනම් අනිවාර්යෙන් මේක පාට කරන්න ඕන මෙහෙම. මෙහෙම එකක් මෙතන කියන්නේ නැති හින්දා ඔයා නිකන් රවුමක් ඇඳලා x විශාලයිනේ. එහෙනම් ඍණ 2ට වඩා විශාල සංඛ්‍යා තියෙන්නේ මේ පැත්තේ. එහෙනම් මේ පැත්තට මේක පාට කරන්න ඕන. මේ ආකාරයට මේ පැත්තට පාට කරන්න ඕන. ඊළඟ ගැටලුවේදී අපිට කියනවා 1ට 2000 පරිමාණයට අඳින ලද පරිමාණ රූපයක ස්ථාන දෙකක් අතර දුර 8 cm වේ. එම ස්ථාන දෙක අතර සැබෑ දුර මීටර් කීයද? ඒතකොට අපි තේරුම් ගන්න ඕනේ 1ට 2000 කිව්වහම 1 සෙන්ටිමීටරයකින් 1 සෙන්ටිමීටරයකින් 2000 සෙන්ටිමීටර නිරූපණය වෙනවා. 1 සෙන්ටිමීටරයකින් 2000 සෙන්ටිමීටර නිරූපණය වෙනවා. එහෙනම් 2000 සෙන්ටිමීටර මීටර කරගන්න අපිට පුළුවන් 2000 බෙදන්න ඕන සෙන්ටිමීටර මීටර කරගන්න 100. එතකොට අපිට උත්තරේ එනවා 20යි මීටර කියලා. එතකොට මේකේ මීටර වලින් ගත්තොත් 1 සෙන්ටිමීටරයකින් 20යි මීටර නිරූපණය වෙනවා. 1 සෙන්ටිමීටරයකින් 20යි මීටර නිරූපණය වෙනවා. එහෙනම් 8 සෙන්ටිමීටරයකින් නිරූපණය වෙන ගාන අපිට හොයාගන්න පුළුවන්. 8 සෙන්ටිමීටරයකින් 1කින් 20යි නම් 8කින් බලන්න 28න් ගුණ කරාම අපිට එනවා 160යි මීටර. එහෙනම් අපිට අන්තිම උත්තරය ගන්න පුළුවන් 160යි මීටර නිරූපණය වෙනවා කියලා. 160යි මීටර නිරූපණය වෙනවා කියලා අවසාන උත්තරය අපිට ගන්න පුළුවන්. අපි යමු ඊළඟ ගැටලුවට. මේකෙදී අපිට කියනවා ළමයි රූපයේ දී ඇති මිනුම් අණුව ABC ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න කියලා. එතකොට අපිට පුළුවන් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න පුළුවන්. භාගයයි ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උස. එතකොට ළමයි මේකේ ආධාරක පාදයේ වෙන්නේ මෙන්න මේ 6. භාගයයි ආධාරක පාදය 6. එතකොට ආධාරක පාදයේ මෙතන ශීර්ෂ දෙකක් ඉතිරි වුණාට පස්සේ තුන්වෙනි ශීර්ෂය මෙතනනේ ඇති වෙන්නේ. මෙන්න මෙයාට මෙන්න මේ ආධාරක පාදයේ ඉඳන් තියෙන ලම්බක දුර බලන්න. එතකොට ආධාරක පාදයේ ඉඳන් තියෙන ලම්බක දුර 4යි. එහෙනම් අංශක 90කින් තියෙන දුර. ගොඩක් ළමයි මේකට පහදාලා ගන්න වැරදි. අංශක 90 ආධාරක පාදයේ සිට අංශක 90කින් තියෙන දුර ලම්බ දුර. එතකොට එතනදී අපිට එනවා 2ට 1යි මෙතන 3යි 3 වරක් 4 අපිට එනවා 12යි වර්ග සෙන්ටිමීටර. මොකද මේකේ ආධාරක පාදයේ ඉඳන් තියෙන තුන්වෙනි ශීර්ෂයට තියෙන ලම්බක දුර බලන්න ඕන. අපි යමු ඊළඟ ගැටලුවට. ඊළඟ ගැටලුවේදී අපිට කියනවා අබ ගොඩක ගෙඩි 300ක් ඇත. එයින් පහෙන් 3ක් ඉදී ඇත. ඉදී ඇති අබ ගෙඩි ගණන කීයද? එහෙනම් අපි කරන්න ඕන මේ 300 ගුණ කරන්න ඕන පහෙන් 3. 300 ගුණ කිරීම පහෙන් 3. එතකොට මේක අපිට කපත හැකි 5ට 1යි 30ට 5 ඒවා 6යි. එහෙනම් අපිට එනවා 60 ගුණ කිරීම 3 ඉදි. අපිට එනවා 60 ගුණ කිරීම 3. මෙතන බිඳුවත් මෙතනට එන්නේ. එතකොට 60 ගුණ කිරීම 3 180. ඉදී ඇති අබ ගෙඩි ගණන අපිට ගන්න පුළුවන් 180යි කියලා. අපි යමු ඊළඟ ගැටලුවට. ඊළඟ ගැටලුවේ කියනවා පෙට්ටියක එකම වර්ගයේ රතු පාට පෑන් 4ක් හා නිල් පාට පෑන් 3ක් ඇත. මින් අහඹු ලෙස පෑනක් ඉවතට ගත් විට රතු පාට පෑනක් වීමේ සම්භාවිතාවය. සම්භාවිතාවය ලියද්දි ළමයි මුළු ප්‍රශ්නයට අදාළ මුළු ගණන එන්න ඕන යටට මේ ප්‍රශ්නයට අදාළ මේ අගය එන්න ඕන ගැටලුවේ ගණන. ඒ කියන්නේ අපෙන් රතු පාට පෑන් ඇහුවොත් රතු පාට පෑන් ගණන එන්න ඕන උඩට. එතකොට මේකේ මුළු පෑන් කීයක් තියෙනවද? මුළු පෑන් මෙතන 4යි මෙතන 3යි ඔක්කොම මුළු පෑන් අපිට එනවා 4යි 3යි 7යි.
ඒකෙන් ප්‍රශ්නයට අදාළ රතු පාට පෑන් තියෙනවා හතරක්. ඔච්චරයි සම්භාවිතාවේදී අපිට යොදා ගන්න තියෙන මුළු ගණන යටට එන්න ඕන ප්‍රශ්නයට අදාළ ගාන උඩට එන්න ඕන 7න් 4යි. එතකොට ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් නිල් පාට පෑන් ගාන කීයද? එතකොට නිල් පාට පෑන් ගාන 7න් 3යි. කළු වගේ පාට පෑනක් මෙතන කළු නෑනේ. එහෙනම් 7න් 0. හරි. ඊළඟට අපි යමු 18 වෙනි ප්‍රශ්නෙට. මේ ප්‍රශ්නේදී අපිට කියනවා x සමානයි 0යි y සමානයි 3 වන විට 4x ධන 3y හි අගය සොයන්න කියලා. එතකොට අපි ගත්තොත් එහෙම 4x ධන 3y. මෙතන තේරුම් ගන්න ළමයි 4x කියන්නේ 4 ගුණ කිරීම x. එතකොට x කියන තැන දෙක ආදේශ කරොත් 4 ගුණ කිරීම 2 ධන 3y කියන්නේ 3 ගුණ කිරීම y. ඒ කියන්නේ 3 ගුණ කිරීම y වල අගය 3යි. එතකොට අපි මේක ඉස්සෙල්ලා එකතු කිරීමට කලින් ගුණ කිරීම කරගෙන ඉන්න ඕන. එතකොට අපිට එනවා 4 වරක් 2 මෙතන 8යි 3 වරක් 3 9යි 8යි 9යි එකතු වුණාම අපිට එනවා 17. මේකේ උත්තරේ විදිහට අපිට 17 ගන්න පුළුවන්. 17. අපි යමු 19 වෙනි ප්‍රශ්නෙට. අපිට කියනවා දී ඇති තොරතුරු අනුව x අගය සොයන්න කියලා. එතකොට මෙතනත් අපිට සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙතන එන්නේ 48 ධන 90 ධන x වල අගය 180ක් වෙන්න ඕන. 90 ධන x වල අගය 180ක් වෙන්න ඕන. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. එතකොට අපිට එනවා 48යි 90යි එකතු වුණාම 138යි. එහෙනම් 180න් 138ක් අපිට අඩු කරලා ගන්න තියෙනවා. 180න් 138ක් අඩු වුණාම අපිට උත්තරේ එනවා x සමානයි 42යි. x සමානයි 42යි. 180න් 138ක් අඩු කරන්න තියෙන්නේ බිංදුවෙන් 8ක් අඩු කරන්න බෑ මෙහෙන් ගත්තාම මෙතන 10යි 10න් 8ක් අඩු කරාම අපිට එනවා 2යි දැන් මෙතන තියෙන්නේ 7 7න් 3ක් අඩු කරාම 4යි එකෙන් එකක් අඩු කරාම බිංදුවයි අංශක 42 ඔය විදිහට තමයි අපි පිළිතුර ගත්තේ අපි යමු අවසාන ප්‍රශ්නෙට මේ ප්‍රශ්නේදී අපිට කියනවා රුපියල් 60000කට යතුරු පැදියක් විකිණීමේදී තැරැව්කරුවෙකුට 103ක කොමිස් ප්‍රතිශතයක් ගෙවීමට සිදුවේ. ගෙවීමට සිදුවන කොමිස් මුදල කීයද කියලා අහනවා. එතකොට අපි කරන්න ඕන මේ කොමිස් ප්‍රතිශතයෙන් මේ 60000 වැඩි කරන්න ඕන. 60000ක යතුරු පැදියකට 103ක කොමිස් ප්‍රතිශතයක් ගෙවීමට සිද්ධ වෙනවා. එහෙනම් 60000 103න් වැඩි කරන්න ඕන. අපි බලමු වැඩි කරද්දී අපිට සුළු කිරීම කොහොමද කරන්න පුළුවන් කියලා. මෙතන ළමයි බිංදු දෙකට මේ බිංදු දෙකක් වාර කපන්න පුළුවන්. එතකොට අපිට එනවා 600 ගුණ කිරීම 3. 600 ගුණ කිරීම 3. 600 3ෙන් ගුණ කරද්දී මේ බිංදු දෙක ඉස්සලා ලියා ගන්න 6 වරක් 3 18යි රුපියල් 1800ක් අපි කොමිස් මුදල වශයෙන් ගෙවන්න ඕනේ. එතකොට ළමයි මේ ගණන් 20 අපි එක කොටසට අදාළව එන ගණන් 20 සාකච්ඡා කරලා ඉවරයි. මේකේ දෙවෙනි කොටස මම අරගෙන එන්නම්. මේකේ මොනවා හරි සාකච්ඡාවේ ගැටලු තියෙනවා නම් ඒක කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් ඔයාලට මේක පැහැදිලිව හොඳට තේරුණා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. අපි දෙවෙනි කොටසේ සම්බන්ධ වෙමු. බොහොම ස්තුතියි.